ඔයගොල්ලෝ දන්නවද ජර්මන් වල වයින් රීජන්ස් කීයක් තියෙනවද කියලා? The answer is 13. අද මම ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ට මේ රීජන්ස් 13ම ගැන ගොන්නන්න නෙමෙයි. ජර්මන් වයින් ලේබල් වල තියෙන ස්පෙෂල් වර්ඩ් එකක් ගැන එක්ස්ප්ලেইন කරන්න. ගොඩක් අය මෙන්න මේ වර්ඩ් එක හින්දා වයින් එකක් තෝරගන්න යද්දී ගෙස් කෙනෙක්ට වයින් එකක් සජෙස්ට් කරද්දී අමාරු වෙනවා. ජර්මන් වයින්ස් වල ස්වීට්නස් ලෙවල් එක සහ රයිපනින් කැරක්ටර්ස් බෙදන්න ඒගොල්ලෝ යොදා ගන්නවා ලෙවල්ස් 6ක්. ස්ටාර්ටින් එක තමයි කැබිනෙට්, දෙවෙනි එක ස්පැට්ලස්, තුන්වෙනි එක අවුස්ලස්, number 4 බෙරන් අවුස්ලස්, පස්වෙනි එක ත්‍රොකන් බෙරන් අවුස්ලස් සහ හයවෙනි එක අයිස් වයින් කියලා. ඉතින් මේ මගේ ළඟ අද තියෙන්නේ ත්‍රොකන් කියන ටර්ම් එක තමයි ජර්මන් වයින්ස් වල මේ වයින් එක ඩ්‍රයි කියන එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ජර්මන් වයින් එකක් ලේබල් එකක ත්‍රොකන් කියලා ඔයගොල්ලෝ දැන් දැක්කොත් ඉතින් මේ වයින් එක ඩ්‍රයි. හොඳට මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා ඇති මම මෙතන ඩ්‍රයි කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා. ඩ්‍රයි කියන එකෙන් මම මෙතන අදහස් කරන්නේ වයින් ලීටර් එකක තියෙන සුගර් ප්‍රමාණය. ත්‍රොකන් කියලා මීනින් කරන වයින් එකක වයින් ලීටර් එකක සුගර් ග්‍රෑම් 9ක් තමයි අන්තර්ගත වෙන්නේ. මේ පින්තූර වලින් ඔයගොල්ලන්ට මම පෙන්වන්න කරනවා ජර්මනි වල වයින් රීජන්ස් පිළිලා තියෙන අයිකොනික් විදිය. Thank you for watching.